හෙලෝ Dream of Day Vlogs YouTube channel එකට ඔයාව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද සුපිරි හොඳ news එකක් ඔයාට අරගෙන ඇවිත් තියෙන්නේ. මම ගොඩාක්ම excited වෙලා ඉන්නේ මේ වීඩියෝ එක ඔයාට කරන්න. හම්බෙනකල් මම බලන් හිටියා. එහෙනම් මේ මිදිවත්තේ අයිතිකාරයාත් එක්ක කතා කරන්න අවස්ථාවක් හම්බෙනකල් මම බලාගෙන හිටියේ. එහෙනම් එයා මට දැනුම් දීලා තිබ්බා යාව හම්බෙන්න එන්න කියලා. ඉතින් මේ විස්තරය ඔයාට කියන්නේ ගොඩාක්ම සන්තෝෂෙන්. ඒ තමයි යාළුවනේ ඔයාටත් 2026 වර්ෂයේ ඉතාලියට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් ඉතාලිය වාගේ හීනයක් නම් ඒ හීනය බෑ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම අද දවසේ ඔයත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් විශේෂම දේ තමයි යාළුවනේ මම මේ මිදිවත්තේ මීට කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා ගිය අවුරුද්දේ. මට මතකයි මේ කාලෙම මම මේ මිදිවත්තට ඇවිල්ලා වීඩියෝ එකක් කරා. ඒක ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් බලලා තිබ්බා. ඒ වගේම මේ මිදිවත්තට ගොඩ දෙනෙක්ට රැකියාවට එන්න හැකියාවක් අවස්ථාවක් හම්බුණා. ඉතින් යාළුවනේ මෙන්න මේ අවුරුද්දෙත් හොඳ ඔපචුනිටි එකක් ඇවිත් තියෙනවා. ඉතින් මේ විස්තර ටික කියන්න කලින් යාළුවනේ මම ඔයාගෙන් රික්වෙස්ට් එකක් තියෙනවා කරන්න. ඒ තමයි ඔයා තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් please subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. මේ වීඩියෝ එක ඔයාට වගේම තව කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා please ඔයා අඳුරන ඔයාගේ පවුලේ ඥාතීන් හිත මිත්‍රයන් හැමෝටම මේ වීඩියෝ එක පේන්න share කරන්න. එතකොට අපිට පුළුවන් ඔයාගෙන් ලැබෙන support එකත් එක්ක හොඳ ගමනක් ඉස්සරහට යන්න. ඉතින් අපි ඔයා වෙනුවෙන් මේ වගේ වැදගත් වෙන වීඩියෝස් රාශියක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝස් ඇත්තටම ඔයාට වගේම තව කෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා අපෙත් එක්ක දිගටම Dream of Day Vlogs කියන YouTube channel එකත් එක්ක ඔයා travel කරන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාට කතා කරන්න යන්නේ විශේෂයෙන්ම යාළුවනේ දැන් මේ මිදිවත්තේ දැන් පේන ඇති ඔයාට මෙතන මේ මිදි පොකුරු මිදි වලු. ඉතින් මේ මිදිවත්ත දැන් සූදානමින් තියෙන්නේ ආවස්ට් එකට. ආවස්ට් එක කියන්නේ මිදිවත්තේ පළදාව නෙලන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේ මිදිවත්තේ දැනට මිදිවත්තේ අවසාන කාලය යන්නේ පළ නෙළුවට පස්සේ මේ මිදිවත්තේ ඒ කියන්නේ මිදි අතු කප්පාදු කරනවා. ඊට පස්සේ මිදි අතු ටික කප්පාදු කරලා මිදි අතු බඳින කාලේ එනවා. බැඳලා පස්සේ ඊට පස්සේ සීත කාලේ එනකොට මිදි ගස්වල කඳන් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කොළ ටික ඔක්කොම හැලිලා මෙතන නිකන් දැන් කොළ පාටට තියෙන හැම දෙයක්ම නැති වෙලා ගිහිල්ලා වේලුණු ස්වභාවයකටපත් වෙනවා. ඉතින් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. දැන් මම අද කියන්න ආපු කාරණේ තමයි මේ මිදිවත්තේ ඇත්තටම මේ මිදිවත්ත ගත්තාම අක්කර 40ක් විතර ලොකු වත්තක්. ඉතින් අක්කර 20ක 15ක වගේ මිදි තියෙනවා. අක්කර ඉතුරු අක්කර ප්‍රමාණයට තියෙන තිරිඟු. ඉතින් මේ වත්තේ අයිතිකාරයා එක්කෙනාමයි. ඉතින් ඔයාට දන්න ඇති අපේ ලක්මාල් මල්ලි. ඉතින් ඒ ලක්මාල් මල්ලිත් වැඩ කරන්නේ මේ අයිතිකාරයාගේම තිරිඟු තියෙන පැත්තේ තමයි වැඩ කරන්නේ. ඉතින් යාළුවනේ විශේෂම දේ තමයි 2026 වර්ෂයේ නොවැම්බර් මාසයේ නීතියක් එනවා. නීතිය තමයි වතු වීසා වතු සඳහා සේවකයන් බඳවා ගැනීමට ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා. ඉතින් ඔයාටත් ඔයාගේ ඉතාලි හීනය හැබෑ කරගන්න අද ගොඩාක් අය ඉතාලි හීනය හැබෑ කරගන්න හිතනවා. රොමේනියාව ඒ වගේම සයිබීරියාව ඒ වගේ කුඩා යුරෝපා රටවල් වලට ඇතුල් වෙලා එයින් සංක්‍රමණය වෙලා තමන්ගේ ඉතාලි හීනය හැබෑ කරගන්න බලාගෙන ඉන්නවා නම් ඔයාගෙන් මම කාරුණිකව ඉල්ලනවා ඔයා ඒ දේ කරන්න එපා. එයිනම් දැන් ඇත්තටම ඉතාලියට රුමේනියාවෙන් ඒ වගේම කුඩා රටවල් වලින් කුඩා යුරෝපීය රටවල් වලින් ඇතුල් වෙලා කිසි දෙයක් කරගන්න හැකියාවක් නැහැ. එයිනම් ඉස්සර එහෙම එන අයට උදාහරණයක් වශයෙන් රිෆියුජි ක්‍රමේ හරිත් තිබුණා. දැන් රිෆියුජි ක්‍රමෙත් ගොඩාක් කම්ප්ලිකේටඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රිෆියුජි දෙන්නේ නැති තරම් කමිෂන් දාලා කමිෂන් වලින් ගොඩාක් ෆේල් තමා වෙන්නේ.
කමිෂන් ෆේල් වුණොත් අනිවාර්යයෙන්ම ලංකාවට ඒගොල්ලෝ ඩීපෝට් කරනවා. ඉතින් ඔයාගේ වටිනා කරන කාලෙත් ඒ වගේම වටිනා කරන මුදලුත් ඔයා නාස්ති කරන්න එපා. ඔයාගේ හීනේ නැති කරගන්න එපා. ඒ නිසා ඔයා කෙලින්ම ඉතාලියට එන්න පුළුවන්. රැකියාවක් සඳහා පාත් එකක් තියෙන ශේෂ්ත්‍රයක් තෝරගෙන ඔයා එන එක තමයි හොඳම දේ. ඇත්තටම ඉතාලියට ඔයා රැකියාවකට ආවට පස්සේ යාළුවනේ ඔයාට පුළුවන් ඒ රැකියාව කරන ස්ථානය හරහාම ඔයාගේ ස්ථීර ඩොකියුමන්ට් ටික හදාගෙන ස්ථීරව රැකියාවක් කරගෙන ඉතාලියේ රැඳෙන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් මේ මිදිවත්ත ගත්තාම මේ මිදිවත්තෙත් ඇත්තටම මේ අවුරුද්දේ සේවය කරපු ගොඩක් අය වෙන වෙන රැකියාවන් හොයාගෙන මේ ස්ථජෝනේ කියන්නේ මේ ඍතුව ඉවරුණාම මේගොල්ලෝ පිටත් වෙලා යනවා. ඉතින් මෙතනටත් පුරප්පාඩු ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔගොල්ලන්ට තමයි දැන් අවස්ථාව. මෙතනට මුලින්ම ආපු අයටත් ඇත්තටම හිතෙන්නේ නැති මේකද රැකියාව කියලා නැහැ. ඉතින් යාළුවනේ මේ වගේ වත්තකට හරිත් ඔයා මුලින් ආවනම් ඊට පස්සේ ඒ කොන්ට්‍රැක්ට් කාලේ ඉවර වුණාට පස්සේ ආව නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාට කැමති ශ්‍රේෂ්ඨයක රැකියාවක් තෝරගෙන ඔයාට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඔයාට සුරංගනා ලෝකයක් මවන්න කැමති නෑ. මේ මිදිවත්තක රැකියාවට එනවනම් රැකියාව තෝරගන්නවා නම් ඇත්තටම කර්කශයි ලොකු ෆයිට් එකක් දෙන්න තියෙනවා. ඉතින් ලොකු ගේමක් ගහන්න තියෙනවා. ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. ගොඩාක් දේවල් දරාගෙන යන්න වෙනවා. ප්‍රධානම දේ තමයි ඉතාලියේ සමරක කියන්නේ රස්නේ කාලේ කියන්නේ ගොඩාක් රස්නේ. ඉතින් මේ අවුව කාලේ තමයි ඔයාට මේ වත්තේ වැඩ කරන්න වෙන්නේ. ඉතින් ඒක විද දරාගෙන ඔයාගේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක ඔයා ඉවර කරගත්තා කියන්නේ ඔයාට අනිවාර්යෙන්ම ඔයා කැමති ඔයා මොන පැත්තෙන්ද ඔයා රැකියාවක් කරන්න කැමති ඔයාගේ අතේ එතකොට ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඔයාට ඒ ඩොකියුමන්ට් එක කරහා ඔයාට පුළුවන් කැමතිම රැකියාවක් තෝරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වත්තේ රාජකාරී ගැන කියනවා නම් ඇත්තටම ඔයාට පේන ඇති මේ බිම තනකොළ වැවිලා තියෙන. ඉතින් මේවා කපන්න ඕන. ඊට පස්සේ ගස් වලට හරි වෙලාවට පෝර දාන්න ඕනේ, වතුර දාන්න ඕනේ. ඊට පස්සේ අතු හැමතිස්සෙම සෝදිසි කරන්න ඕනේ. කියන්නේ පලිබෝධන වලින් ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ මොකක් හරි අත්තක පළුද්දක් තියෙනවා නම් ඒක කපලා අයින් කරලා හැමතිස්සෙම මේ ගස් එක්ක මේ පළදාවත් එක්ක ඔයා ඔට්ටු වෙන්න ඕනේ. ඉතින් මේවා තමයි රැකියාව. ඉතින් මේ පාත් එකේ ඔයා දිගටම කරන්න ඕනත් ඔයාට හැකියාවක් තියෙනවා. ඒක ඔයාගේ තීරණේ. ඔයා කැමති නම් දිගටම මේ වත්තේ වැඩ කරන්න. ඔයාට පුළුවන් දිගටම මේ වත්තේ වැඩ කරන්න. එයිනම් මේ වත්තක් ගත්තාම මේ මිදි වතු වල මාස 6ක කාලයක් තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මේ මාස 6 වැඩ කරලා ඔයාට ලංකාවට ගිහිල්ලා එන්න පුළුවන්. නැත්නම් ඔයාට මෙහෙම රැඳිලා තව තැනක ඉතුරු මාස ජොබ් එකක් ඔයාගෙන කරන්න පුළුවන්. ඒක ඔයා සතු තීරණයක්. ඉතින් මම හිතනවා ඇත්තටම මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඔයා ඉතාලියේ සැබෑ කරගන්න ලොකු උපකාරයක් වෙයි කියලා හිතනවා. ඉතින් යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න කට්ටිය අතරේ යවන්න. එතකොට හීන දකින්න ඉතාලියට එන්න හීන දකින්න කෙනෙකුට මේක ඇත්තටම ලොකු chance එකක් වෙයි, උපකාරයක් වෙයි. ඉතින් යාළුවනේ මම හැමදාම කියනා වගේ තව විශේෂ කාරණයක් කියන්න තියෙනවා. ඒ තමයි යාළුවනේ ඔයාගේ වටින මුදල් ඔයා කාටවත් දීලා රැවටෙන්න එපා. එහෙනම් මේ කාලේ ගොඩාක් වංචනිකයෝ ඉන්නවා. ඔයාගේ මුදල ටාගට් කරලා ඔයාගේ මුදල පැහැරගෙන ඊට පස්සේ ඔයාට කිසිම සාධාරණයක් නොකර මාමග දාලා යන අය ඉන්නවා. ඒ නිසා ගොඩාක් ප්‍රවේශම් වෙන්න මුදල් දෙන්න යන්න එපා. ඉක්මනට වීසා එකක් කරනවා කිව්වත් වීසා එකේ නුල් අවස්ථාවක ඔයාගේ අතට ආවට පස්සේ නැත්තම් ඔයාගේ પાස්පෝර්ට් එකට වීසා එක ආවට පස්සේ ඔයා මුදල් දුන්නට කමක් නැහැ. එතකල් ඔයා රුපියලක්වත් කාටවත්ම දීලා ඔයාගේ වටින මුදල් නැති කරගන්න එපා. වංචනිකයන්ට අවු වෙන්න එපා. ඒ වගේම යාළුවනේ ඔයා ඉතාලියට ආවොත් ඔයාගේ අනිවාර්යයෙන්ම ඔයාගේ අනාගතය ඔයාට සාර්ථක කරගෙන හොඳ ගමනක් යන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එකේ කියන්න හිතපු හැම කාරණයක් වගේම ඔයාට මම කියන්න උත්සාහ කරන හැම කාරණයක්ම මම පැහැදිලිව කිව්වා. ඉතින් මෙන්න මේක තමයි මම කියන මේ වත්තේ ඉතින් ඔයාගේ පොසිෂන් එක ඔයාගේ ස්ථානය ඔයාට වෙන් කරගන්නවට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා ශ්‍රමය වැය කරලා ඔයාගේ ජීවිතේ ඔයාට සාර්ථක කරගන්න
ඕන කියලා හිතනවා නම් ඔයාට මෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බැලුවාට ඔයාට ගොඩාක් ස්තුතියි. අපේ channel එකත් එක්ක travel කරනවාට ඔයාට ගොඩාක් ස්තුතියි. අපිව subscribe කරාට ගොඩාක් ස්තුතියි. ඉතින් අපෙත් එක්ක දිගටම ඔයා එන නිසා ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම යාළුවනේ තව විශේෂ දෙයක් තියෙනවා අවසානයේට කියන්න. ඒ තමයි අපි සැලසුම් කරලා තියෙනවා ට්‍රැවලින් විතරක් ට්‍රැවල්ස් අපි යන්න බලාපොරොත්තු වෙන ඉතාලිය වටේම ඒ වගේම ඉතාලිය ලස්සන තැන් වලට ආව එක්කගෙන යන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම යාළුවනේ ඉතාලිය විතරක් නෙමේ මුළු යුරෝපයේ වටේමත් ඒ වගේම මුළු ලෝකෙ වටේමත් අපි ඔයාව එක්කගෙන ගමන් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන්ම වෙනමම අපි channel එකක් හදලා තියෙන්නේ. ඒ channel එකේ විස්තර මම ඊළඟ වීඩියෝස් වල ආව දැනුවත් කරන්න. ඉතින් ඔයාට මේ channel එකත් එක්කත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාට travels ගැන තියෙන opinions ඔයාට comment එකක් කරා අපිට දැනුවත් කරන්න පුළුවන්. අපි ඔයාගේ comments බලලා ඔයාට ඕන විදියට ඒ වගේ නිර්මාණ කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ වගේම යාළුවනේ මේ වීඩියෝ එක සම්බන්ධව මේ මිදිවත්ත ගැන ඔයාට තවත් විස්තර දැනගන්න ඕනේ නම් ඔයා අප්ඩේට් වෙන්න ඕනේ නම් නැත්නම් ඔයා දැනටත් process කරගෙන යනවා ඉදිරියට ඔයා මොනවද කරන්න ඕනේ කියලා දැනගන්න ඕනේ නම් ඔයා අපිට comment එකකින් ලියන්න. එතකොට අපේ ටීම් එකේ ඉන්නවා ඔයාට උදව් කරන්න ඔයාට මොනවද කරන්න ඕනේ කියලා උපදෙස් දෙන්න අපේ ටීම් එක බලාපොරොත්තුෙන් ඉන්නවා. කමෙන්ට් අරහා ඒගොල්ලෝ ඔයාට ඔයාව සන්නද්ධ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ විශේෂම දේ තමයි ඔයා කමෙන්ට් එකක් දාලා ඒ කමෙන්ට් එකේ ආන හැම ප්‍රශ්නයකටම අපි උත්තර දෙනවා. නිකන් හරි එක කමෙන්ට් එකක් දෙකක් අතපසු වුණොත් ඔයා නැවත වාරයක් අපිට කමෙන්ට් නොදා ඉන්න එපා. කමෙන්ට් එකක් දාන්න අපිට පුළුවන් හැම මොහොතකම ඔයාගේ කමෙන්ට් එකට අපි උත්තර දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙනම් යාළුවනේ ඔයා මේ වීඩියෝ එක ගැන මේ සම්බන්ධවත් ඔයාට තියෙන ඔපිනියන්ස් අපිට කමෙන්ට් එකක් කරා දැනුවත් කරන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකේ අපි හම්බ වෙමු. තව ගොඩාක් කරුණු තියෙනවා. තව ගොඩාක් රැකියා අවස්ථාවන් ඕපන් වෙන්න තියෙනවා ඉතාලියට එන්න. ඒ හැම එකක් ගැනම අපි කතා කරමු. ඒ හැම එකක් ගැනම මම ඔයාව අප්ඩේට් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ එතකල් මේ මිදිවත් දාලා යන්න ඇත්තටම හිතෙන්නේ නැහැ. එනම් මිදිවලු දකිද්දී හරි ලස්සනයි. ඒ කියන්නේ ගොඩ දෙනෙකුගේ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඉතින් හරි ආසයි මෙතනට වෙලා ඉන්න. නමුත් ඉතින් අපිට කාලය ගොඩක් ගන්න බෑ ඔයාගේ. ඒ නිසා අපි මෙතනින් අදට සමුගෙන යනවා. ආයෙත් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. සබස්ක්‍රයිබ් කරලා නැතුව නම් ඔයා බලන්නේ සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක ජොයින් වෙන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. බයි.